chat GPT පාවිච්චි කරලා මෙන්න මේ වගේ ෆොටෝ එකක් නිර්මාණය කරගන්නේ කොහොමද? මුලින්ම chat GPT අපි ඕපන් කරලා ඉවර වෙලා chat GPT එකේ මෙන්න මේ යට මෙන්න මේ අයිකන් එක උඩ එකපාරක් ටච් කරගන්න ඕනේ. ටච් කරගත්තට පස්සේ එනවා අපිට ලිස්ට් එක. ඒ ලිස්ට් එකෙන් ෆොටෝස් කියන එක උඩ එකපාරක් ටච් කරගන්න ඕනේ. ඉතින් ටච් කරගත්තට පස්සේ ෆොටෝ ලිස්ට් එක එනවා. ඔයා ගැලරි තියෙන විදිහේ ඉතින් උඩම තිබ්බොත් ඔයාලට මෙතනින්ම සිලෙක්ට් කරගන්න පුළුවන්. නැත්නම් ඇල්බම් වලට ගිහිල්ලා ඇල්බම් එකකින් ඔයා කැමති ෆොටෝ එකක් ඔතනට සිලෙක්ට් කරගන්න පුළුවන්. ෆොටෝ එකක් ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ ඇඩ් කියන එක උඩ ඔයාලා අපේ ෆොටෝ එක එතනට ඇඩ් කරගන්න පුළුවන්. ෆොටෝ එක ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතනින් ඔයා සිලෙක්ට් කරපු ෆොටෝ එක පෙන්නනවා. ඊට පස්සේ මේ ask anything කියන එක උඩ ටච් කරලා එතනට මම මේ දෙන කමාන්ඩ් එක ඔයාට කමාන්ඩ් කරන්න. මේක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කමෙන්ට් සෙක්ෂන් එකේ හරි දාලා තියන්නම්. ඔයාලට එතනින් කොපි කරලා පේස්ට් කරගන්න පුළුවන්. හොඳයි. මම කමාන්ඩ් එක දුන්නා. ඊට පස්සේ ටික වෙලාවක් යනවා මේක ජෙනරේට් වෙන්න. ඔයාලට තියන්නේ මේ සුදු පාට රවුම මේ තලයේ තියෙන සුදු පාට රවුම උඩ එකපාරට ටච් කරගන්න. ඊට පස්සේ මේක ජෙනරේට් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක ජෙනරේට් වෙලා ඉවර වෙන්න සාමාන්‍යයෙන් විනාඩි 3-4ක් ගත වෙනවා. ඉතින් ඒ වෙනකන් ඔයාලා මෙහෙම chat GPT එක ඕපන් එකේ තියන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ තවත් ඕන නම් මාව ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.